අද සාදරයෙන් පික් කරනවා මගේ YouTube channel එකට. අද ඔයගොල්ලන්ට ගෙනාවේ DC bus game එකේ අලුත් අප්ඩේට් එකක් ආවිලා තියෙනවා. ඒකට TV එකක් දාගන්න සරලම ක්‍රමය. මුලින්ම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා, like කරලා, comment එකකුත් දාන්න. හොඳයි නම්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේකේ ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕන Play Store එකට. Play Store එකට ගියාට පස්සේ ගිහිල්ලා ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕන search එකට. search එකට ගියාට පස්සේ search apps and games ගිහිල්ලා එතනින් ගහන්න ඕන float tube කියලා. මම ඉතින් පොඩ්ඩක් අකුරු වැරදිට ගාව ඉක්මනට හොයාගන්න ඕන හින්දා කමන්නේ. ඒකෙදි මෙන්න මේක. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒක තමයි ඔයගොල්ලෝ මේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මම ඔන්න ඕපන් කරගත්තා. මම ඉන්ස්ටෝල් කරගෙන තිබ්බ කලින්ම දැන් ඕපන් කරගෙන වෙන්නන්න. දැන් අපි එන එක ඕපන් කරලා බලමු. ඉතින් මේකේ page එක preparing වෙනවා. මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ මේක. මේක අපිට මෙතනින් search කරන්න ඕන. ඔයගොල්ලන්ට ඕන නම් sign වෙත හැකි. ඉතින් search ගිහලා ඕන එකක් search කරන්න. මම උදාහරණයක් විදිහට ගත්තාම DJ songs කියලා ගහමු. ඔන්න එතකොට මේ වෙලා එනවා. මේ තියෙනවා. අපි දැන් නිකන් දාලා බලමු එකක්. දැන් මේක දාලා බලමු. ඔන්න උතෙන්ට preparing වෙනවා මේක load වෙනවා. ඔන්න විදිහට අපිට ඔන්න adjust කරගත්ත හැකි. මේකට ගත්ත හැකි. මේකට ගත්ත හැකි. ඔන්න විදිහට කරගන්න හැකි. මේකේ මේ dot තුන මෙන්න මේ dot තුන තමයි ඒක close කරන්න ඕන නම් close කරන්නේ ඒව කරන්න ඕන. දැන් වෙන මේ close කරමු. ඔන්න ඔය විදිහට තමයි ඒක මේව කරගන්නේ. මම බස් එකට TV එක දාන්න සෙට් කරන හැටි වීඩියෝ එකක් ගේන්නම් මේකටම. හරි එහෙනම් ඔන්න දැන් අපි driving simulator එකට යනවා. ගියට පස්සේ මේ විදිහට අපිට දැක ගන්න හම්බ වෙන්නේ. මේකේ මෙන්න මෙතන TV එකක් දාගන්න පුළුවන් අපිට. අපි දැන් මේකට යන් දාගන්න එකට. අපි අර කිව්වා වගේ float tube එකට යනවා. float tube ගිහිල්ලා අපි උදාහරණයක් විදිහට නිකන් සින්දුවක් ගමු මොකක් හරි. අපි එකෙන් යනවා මේක ගමුකෝ. මොන දැන් මෙතන පෙන්නනවා අපිට ඒක. පෙන්නුවාට පස්සේ අපි එහෙම බැක් යනවා. සද්ද එහෙම ඒක ගන්නවා. ඒ වගේ ඊට පස්සේ මේකට යනවා. මේකට ගිහිල්ලා ඒක අපිට විදියට එන්න මේක මේ විදියට සෙට් කරගන්න. අපිට මේක ඕනේ නැහැ. මේක අපිට ඕන විදියට සෙට් කරගන්න පුළුවන්. ඒ ගානට ලොකු පොඩි කරන්න. මේ ගානට ලොකු කරන්න. මේ ගානට වැඩි කරන්න. ඒක ගොඩක් හම්බෙමු. මම මේ DC bus game එකේ අප්ඩේට් එක ගැනත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් විස්තරයක් කරන්න.
හරි එහෙනම් මගේ channel එක සබ් එකක් දෙන්න. කමෙන්ට් එකකුත් දාලා ලයික් එකකුත් කරන්න. එහෙනම් අපි ගියා.